විවාහයේදී අපිට තියෙන responsibilities. විවාහය කියන්නේ චුට්ටක් වගකීම් සහගත දෙයක් නේ. කියන්නේ වගකීම් සහගතයි. එතකොට අපිට අර ආදරය කරන කාලේ වගේ විවාහය විවාහ වුණාට පස්සේ අපිට දෙන්න නොලැබුණොත් ඕකේ හිතනවා මෙයා වෙනස් වෙලා. කොහොමත් ඇත්තම උතන වෙනසක් වෙනවනේ නේ. දැන් අපි ආදරය කරලා කසාදයක් බැඳලා පස්සේ එතන ටිකක් වෙනස්නේ. ඔව් ඒ කියන්නේ වෙනස් කියන්නේ ෆැමිලි එකක් විදිහට යන්න ඕනේ සහ අපේ වගකීම වැඩි වෙනවා. සහ අපේ කියන්නේ අපි අපේ ලයිෆ් එක හදාගෙන යන්න ඕනේ ඉස්සරහට. ඊට පස්සේ ළමයි එහෙම හම්බුනාම ඔක තව ඇඩ්වාන්ස් වෙනවා. හැබැයි මම කැමති ඒක ඇත්තටම මට මේක මෙසේජ් එකක් විදිහට යනවා කැමති. ආදරය කරන කාලේ වගේම ආදරයක් අපිට දෙන්න පුළුවන් නම් විවාහයෙන් පස්සෙත් ඒක ගොඩක් හොඳයි. ඒ කියන්නේ මේ වගේ පොඩි ඔය වැලන්ටයින්ස් ඩේ එතකොට බර්ත්ඩේස් ඔය වගේ ඇනිවර්සරිස් ඔය වගේ දේවල් සෙලිබ්‍රේට් කරලා තමන්ගේ ආදරේ තව ඒකදී එහෙම ආදරයක් දෙන්න පුළුවන් ඇත්තටම අර විදිහට මේ අන්එක්ස්පෙක්ටඩ් විදිහට ඉන්නවනම් මේ කියන්නේ බලාපොරොත්තු තියාගන්න නැතුව අනවශ්‍ය විදිහට ඔව් ඒ කියන්නේ අපි ඩිපෙන්ඩ් වෙන්නේ නැතුව ඉන්නවනම් එතකොට ආදරේ එකම විදිහට තියෙනවනේ. ඔව් මොකද දැන් ඇත්තටම ආදරේ කියන්නේ කොයිම වෙලාවකවත් ට්‍රේඩ් කරන දෙයක් නෙමෙයි. අපි මේ දේ දුන්නොත් එයාමට මේ දේ දෙන්න ඕනේ. ඒකට ගනුදෙනුවක් නේ. ඒක ගනුදෙනුවක් නේ. ඒකට ට්‍රේඩ් එකක් නෙවෙයි. ආදරේ කියන්නේ අපි හරිම වන් සයිඩ් වෙන්න ඕන මන් නම් කියන්නේ. ඒ කියන්නේ අපි හරිම self love සහ අපි තෘප්තිමත් වෙලා ඉන්න ඕනේ ඉස්සෙල්ලාම අපි ගැන. ඕකේ මම දැන් ready තව කෙනෙක්ට මාත් එක්ක මේ ආදරේ බෙදා ගන්න සහ තව කෙනෙක්ව මගේ ජීවිතේට ලං කරගන්න. අන්න ඒ දේ අපි මනසින් හදා ගන්න ඕනේ. අන්න එතනදී තමයි successful සහ මේ වේදනාව ටිකක් අඩු ආදරයක් බවට පත් වෙන්නේ. ඒක ඇත්ත.